මේ වීඩියෝ එක අපි අරගෙන එන්නේ මේ දවස්වල හැමෝම හොයන QR කෝඩ් එක. නැත්තම් National Fuel Pass එක ගන්න කොහොමද කියන එක ගැන step by step නැත්තම් A to Z විස්තරයක් අරගෙන එන්න. අද මම මගේ අලුතෙන් ගත්ත වාහනේ රෙජිස්ටර් කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි දැන් බලමු ඒක කොහොමද කරන්න කියලා. මම හිතනවා මේ වීඩියෝ එකේ ඔයගලන්ට ගොඩක් උදව්වක් වෙයි. අලුතෙන් QR කෝඩ් එකක් ගන්න බලන් ඉන්න හැමෝටම. මගේ කායක රෙජිස්ටර් කරන්න සයිට් එකට ලොග් වෙලා QR කෝඩ් එක ගන්නකම්ම අවසානය වෙනකම්ම මම මේ වීඩියෝ එක ඔයගලන්ට අරගෙන එනවා. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකම් මාත් එක්ක එකතු වෙලා ඉන්න. මේ තමයි ඔයාලා National Fuel Pass එක ගන්න ලොග් වෙන්න ඕන සයිට් එක. fuelpass.gov.lk. මෙන්න මේකේ තියෙන letters හරියටම බලලා ඔයාලා type කරලා වෙබ්සයිට් එකට log වෙන්න. ඔයාලා මේකට මේ විදිහට log වෙද්දී screen එකේ මේ වගේ error message එකක් එන්න පුළුවන්. හැබැයි ඔයාලා කීප වතාවක් try කරන්න. මෙතන මේ retry කියන icon එක click කරලා එතකොට ඔයාලට log වෙන්න පුළුවන් වෙයි. බලමු දැන් මටත් මේ error message එක ඇවිත් තියෙන්නේ. හරි. දැන් මට log වෙන්න පුළුවන් වුණා අපේ National Fuel Pass එක ගන්න වෙබ්සයිට් එකට. මෙතන ඔයාලට icons දෙකක් බලා ගන්න පුළුවන්. vehicle registration සහ vehicle login. එතකොට ඔයා කලින් QR code එක ගන්න register වුණ කෙනෙක් නම් ඔයාට මෙතන vehicle login කියන icon එක click කරලා log වෙන්න පුළුවන්. හැබැයි ඔයා අලුතින් vehicle එකක් ගත්ත කෙනෙක් නම් අලුතින් QR code එක ගන්න නම් හදන්නේ ඔයා vehicle registration කියන icon එක click කරලා තමයි log වෙන්න ඕන. දැන් මම මෙතන මගේ අලුත් කායකට vehicle pass එක ගන්න යන නිසා මම vehicle registration කියන icon එක click කරලා මේකට log වෙනවා. හරි, දැන් මේ විදිහට site එකට log වුණාම අපේ personal details ඉල්ලනවා. එතකොට මුලින්ම අපෙන් අහන්නේ අපේ NIC නම්බර් එක, ඒ කියන්නේ අපේ ජාතික හැඳුනුම්පත් අංකය. මෙතන ඔයාට තව ඔප්ෂන්ස් තියෙනවා. NIC එක, එහෙමත් නැත්නම් ඔයාගේ driving license එක, එහෙමත් නැත්නම් ඔයාගේ company registration එක හරහා ඔයාගේ personal details පුරවන්න පටන් ගන්න පුළුවන්. මෙතනදී මම use කරන්නේ මගේ NIC එක නැත්නම් ජාතික හැඳුනුම්පත් අංකය. එතකොට මම ඒක මේ විදිහට මගේ නම්බර් එක type කරලා NIC කියන එක select කරලා ඊට පස්සේ එතන අපේ mobile number එක ඉල්ලනවා. එතකොට ඔයාගේ මේ වෙලාවේ අතේ තියෙන mobile number එක දාන්න. මොකද OTP එක එන්නේ ඔයා මේ දාන mobile number එකට. හරි, දැන් ඊට පස්සේ මෙතන send OTP කියන icon එක click කරන්න. එතකොට ඔයාගේ phone එකට OTP එක එනවා. දැන් මට මගේ OTP එක phone එකට ආවා. ඊට පස්සේ අපි ඒ OTP number එක මෙතන type කරන්න ඕන. ඊට පස්සේ verify කියන icon එක click කරලා එතකොට ඔයාලට මෙන්න මේ විදිහට screen එක බලා ගන්න පුළුවන්. අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් OTP verified කියලා ආපු නිසා. ඔයාලගේ first name එක type කරන්න. එහෙමත් නැත්නම් මූල නම, ඊට පස්සේ last name එක, එහෙමත් නැත්නම් වාසගම. ඊට පස්සේ ඔයාලගේ personal address එක මෙතන type කරන්න. මේ විදිහට personal details ටික ඔක්කොම පිරෙවුවට පස්සේ යට කහපාට icon එකක් තියෙනවා next කියලා. අන්න ඒ icon එක click කරන්න. මෙන්න මේ screen එකේ ඔයාගේ vehicle details ඉල්ලලා තියෙනවා. ඉතින් මුලින්ම vehicle number එක ඔයා type කරගන්න. පළවෙනි කොටුවේ English letters සහ දෙවෙනි කොටුවේ ඔයාගේ vehicle number එක. එතකොට සමහර vehicles තියෙනවා English letters නැති ඒවා. ඔයාලා ඒකේ ඔයාලගේ numbers ටික type කරගන්න. ඊට පස්සේ vehicle type එක select කරන්න. මගේ vehicle එක car එකක් නිසා මම car select කරනවා. ඊට පස්සේ මෙතන අපි chassis number එක type කරගන්න ඕනේ. ඊට පස්සේ select කරන්න ඕනේ fuel type එක, dieselද petrolද කියන එක. මගේ car එක petrol car එකක්. ඉතින් මම petrol කියන එක select කරනවා. අන්තිමට terms and conditions වලට agree වෙන කියන privacy notice එක ඔයා click කරලා I agree කියන එක දෙන්න ඕන.
ඊට පස්සේ ඔයාට මේ විදිහට කහ පාටින් register කියන icon එක බලා ගන්න පුළුවන්. දැන් ඔයා මේක ක්ලික් කරලා ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. හැබැයි මෙතනදී මට error එකක් ආවා. අපි බලමු. ඔව් මගේ chassis number එකේ error එකක් තමයි මට ඇවිත් තියෙන්නේ. මම chassis number එක ආයි check කරලා මෙතන dash එකක error එකක් තියෙනවා. මම මේක recorrect කරලා register දානවා ආපහු. හරි. දැන් මගේ national fuel pass එක process වෙලා මට මේ විදිහට QR code එක ලැබෙනවා. එතකොට මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ weekly eligible fuel quota එක. මෙතන පහළ ඔයාට බලා ගන්න පුළුවන් send QR to my mobile සහ download QR කියන එක. ඔයාලට මේ options දෙකම භාවිත කරන්න පුළුවන්. මම මුලින්ම send QR to my mobile කියන එක ක්ලික් කරනවා. එතකොට මගේ mobile එකට QR code එකේ link එක එනවා. ඒක success කියලා මෙතන message එක ආවම ඒක okay කරගන්න. ඊට පස්සේ ඔයාලට download කරගන්නත් පුළුවන් QR එක. ඔයාගේ device එකට මේ විදිහට QR code එක download වෙනවා. දැන් ඔයා ගාව QR code එක තියෙනවා. හරි මේ විදිහට තමයි එතකොට ඔයා national fuel pass එක ගන්න step by step website එකට log වෙලා යන්න ඕන විදිහ. මේ වගේ special videos අපි ඉස්සරහටත් ගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.